කට්ටිය ලයිව් එකට ජොයින් වෙන ගමන් බලමු කවුද ඉස්සෙල්ලාම එන්නේ කියලා. හයි හලෝ කොහොමද ඉතින් ආදරෙන් පිළිගන්නවා මේ අවුරුද්දේ පළවෙනි ආදරණීය රාත්‍රියට හිරු අනන්ත රාත්‍රියට ඉතින් වසර පුරාට මාත් එක්ක හිටියා වගේ ගොඩක් ආදරෙන් ඉන්න කියලා මේ අවුරුද්දේ තන මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කට්ටිය ලයිව් එකට ජොයින් වෙන ගමන් බලමු කවුද ඉන්නේ කියලා. Vinod Sat sir, hi after long time. Oh, ane. මම හිතන්නේ අපි ගිය අවුරුද්දේ හම්බ වුණාට පස්සේ තමයි මේ අවුරුද්දේ හම්බ වෙන්නේ නේ. ලස්සන සෝං එකක් යනවා. අමු අවුරුද්දේ පළවෙනි කොපිරයිට් එක මගෙන් වති. ඉකිනේ සින්දුවට අහන්න දෙන්න විදියක් නැහැ. මෙතනින් ආවට පුළුවන් අහන්න Hero FM අපේ app එකෙන් එහෙම නැත්තම් අපේ 96.3 Dihan Kavinga, hi Dihan. Sunil Shwanta Joylat, hi Sunil. Amila Pradeep, hi. Randy Viraj තමයි අපේ first comment එක දාලා තින්නේ මේ අවුරුද්දේ අනන්ත රාත්‍රියට. ඊට පස්සේ පියල් ඉන්නවා මාපලගම පියල්. hi පියල්. Raj Shah, hi Raj. ලැබුවෝ 2026 වසර නව වසර පොඩ්ඩක් ඉන්න මම හිතන මට එතනින් පේන්නේ නැහැ කමෙන්ට් පේන්නේ නැහැ කියන්නේ මගේ ඇස් පෙනීම දුර්වලතාවය මට පේන්නේ අපි බලමු මොකද්ද කියන්නේ කියලා සුලගමෙන් වේගෙන් වේදනාව නැති යන ගඟක් ගලනාවෙන් සතුට දොරේ ගලන ගුවන්තලයේ තරම් ආදරය ලැබෙන සුබ අවසරයක් වේවාට කියලා තියෙනවා විනෝද් සත්සර ඔයාට සුබම සුබ අවසරයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා විනෝද් දිගටම හිටුත් එක්ක ඉන්න කෙනෙක් හිරු අනන්ත රාත්‍රී මම කොයි වෙලාවද ලයිව් එකට එන්නේ අනිවාර්යයෙන්ම විනෝද් එනවා ලයිව් එකට ලස්සන වදන් ටිකක් කරනවා ඉතින් thank you so much විනෝද් ආදරයට ගොඩක් හැමදාම මේ විදිහට ආදරෙන් ඉන්න හරිද පරිස්සමින් ඉන්න ආදරෙන් ඉන්න හිරුත් එක්ක ඉන්න ආලි වෙලා ගන්න යන්නේ ඔව් ගොඩක් පරණ සෝං එකක් හරි ලස්සනයි සාලි අනුහස් සුනිල් ශාන්ත කියනවා හැමදාම හිරෝ එකක ඉන්නවා කියලා thank you Shwanika hi Shwanika Salinda Shwan hi Salinda කොහමද ඔයාට කන්නඩි දැම්ම මට දැන් පේන්නේ නැති රවිහාර hi රවිහාර මම හිතලා අද මම ලයිව් එකේ ඉන්න චුට්ටක් වෙලා ගියා ඉතින් සමා වෙන්න වෙලා ගියාට මොකද ටිකක් එන්න පරක් වුණා අපි වෙලාවරන වෙයි විනාඩි 53 ඉතින්
ආදරණීය තුන් හොරාවෙන් එක් හොරාවක් මේ විදිහට අවසන් වෙද්දී මට හිතුණා ඉක්මනින් වෙවිලා පුංචි කාරණයක් කාට කියන්න ඕනේ කියලා. ඒ තමයි එක අවුරුද්දක් දැන් ඉවරයිනේ. දැන් අපි අලුත් අවුරුද්දකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජීවිතේ ගිය අවුරුද්ද වෙච්ච 2025 වසරේ වෙච්ච පුංචි හරි වැරදි දේවල් තියෙනවා නම් ඔයාගේ ජීවිතේට අලුත් පන්දරයක් කරගන්න. ඒ දේවල් අමතක කරලා දාන්න. මොකද ජීවිතේ වෙන සමහර දේවල් වලින් අපි හොඳම පාඩම් තමයි ඉගෙන ගන්න. ඉතින් සමහර මිනිස්සු අපේ ජීවිතේට ඇවිල්ලා කවදාවත් මේ විදිහේ දේවල් කරන්න හොඳ නැහැ කියන පාඩම අපිට උගන්වනවා. ඉතින් බැඳීම කොච්චර ශක්තිමත් වුණත් ඔයා ආදරය කරන කෙනත් එක්ක ඔයා කොච්චර කල් එකනම තැනන් හිටියත් ආදර වෙනුවෙන් ඔයාලා කොච්චර දේවල් කරත් ඔයාලඟ කියාගන්න බැරි තරම් ආදරයක් තිබුණත් එක් තප්පරයකින් එක සිතුවිල්ලකින් සමහර මිනිස්සු හිතනවා ආව දාලා යන එක තමයි හොඳම තීරණය කියලා. එක් නිමේෂයකින් මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඔයා කොච්චර ආදරය දුන්නත් ඒක නට හිතෙනවා නම් ඔයා නැති එක තමයි මගේ ජීවිතේට හොඳ කියලා. එයාව දාලා යන්න පුළුවන්. හැබැයි එයාලගේ හොඳම තීරණය වුණාට ඔයාට පුළුවන් ඒ තීරණේ ඔයාගේ හොඳම තීරණය කරගන්න. මොකද අපිට ආදරය කරන මිනිස්සු මොන ප්‍රශ්නයක්වත් අපිත් එක්ක ඉන්නවා. අපිව දාලා යන්නේ නැහැ. ඉතින් ආයාසයෙන් හරි ඔයාව යම් තැනකින් අත්හැරනවා නම් අත්හැරෙන්න දෙන්න. මොකද කොයිම වෙලාවකවත් බලින්ම කිසිම කෙනෙක් අපේ ජීවිතයට අපි ලං කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් වෙන්නේ නොදැනීම අපේ සතුටකින් අයින් වෙන එක. රණවැයි විනාඩි 55යි. හරි එහෙම නේද ජීවිතේ මනම් අලුත් අපි හැමෝම එහෙම අලුත් අවුරුද්දක් පටන් ගත්තා අපි අලුත් සිතුවිලි අපේ ජීවිතේට නප්පෝ මේ දේ කරන්න හොඳ නෑ හැබැයි මෙහෙමයි ඒ දේවල් පළවෙනි ජනවාරි පළමුවෙනි තම නෙවෙයි ඒ දේවල් දිගටම ඒ විදිහටම කරන් යන්න ඕනේ තේරුණාද ඒ කියන්නේ ජනවාරි පටන් ගත්ත ගමන් මා මෙහෙමයි කරන්න ඕනේ කියලා ජනවාරි 3 4 6 8 වෙද්දි මුකුත්ම මතක නෑ එහෙම නෙවෙයි ආරම්භ කරන දේවල් අවසාන වෙන තෙක්ම දිගටම මගේ මොන්නේ මොන හරි වෙනසක් පේනවද ඔයාලට ඇයි කොණ්ඩේ කැප්පේ නෑනේ අංජන දිල්ෂන් හයි අංජන සමහරක් මිනිස්සු ඉන්නවා මම නමත් එක කියන්නම් ලක්මා රෝහිත වගේ එතකොට ඒ මිනිස්සුම හදන්න බෑ එක කමෙන්ට් එකක් සමයි කිව්වේ ඉතින් එහෙම මිනිස්සු අපිට හදන්න බෑ ඒ මිනිස්සු හැදෙන්නෙත් නෑ උපතින් ගෙන ආපු සමහර දේවල් තියෙනවා ඒවා වෙනස් කරන්නත් බෑ ජන්ම ගති නැත්නම් ඔය වගේ කමෙන්ට් කරන්න ඔය ආසනත නමාෂ වගේ හැපැත්තේ පිරිමි හඬකුත් තුන් හොරාවට එකතු කරන්න අනිවාර්යයෙන්ම මම ආසයි මේ දවස් අපි හොයනවා ඉතින් ඔයාලගෙත් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා ඔයාලට පුළුවන් හිරු අනන්ත රාත්‍රියට එවන්න ඔයාලට පුළුවන් හිරු අනන්ත රාත්‍රියට එවන්න පුළුවන් රශ්මික සෙවන්ද හයි රෝෂනී හයි රෝෂනී රාට කෑවද RA ඉස්සරක් TA රට කෑවද රාට කෑවද ඔය වෙලාවට ඉස්සන් දිවි නැත්තම් හසරංග කුමාර මාව මතකද ඔය මට මතක නැත ප්‍රොෆයිල් එක නම් වෙනස් කළා නේ උනාට මට නමයි මතකයි හසරංග ප්‍රොෆයිල් එක අලුත් අවුරුද්දට මාරු කරාද මම ජනවාරි 5 වෙනිදා ඔන්න මගේ අයියෝ මාත් චේන්ජ් කරන්න කියලා හිටියේ මට අමතකුණානේ අපෝ කවුද ඒ දිහන් කාවින්ද දන්නේ නැහැ ඉතින් ඔය කමෙන්ට් කරනවා කවුද දන්නේ මං හිතන්නේ ඉතින්
මානසික මට්ටම එකක නම් මානසික මට්ටම වෙනස් නේ. මම හිතන්නේ යාගේ මානසික මට්ටමත් අන්න ඒ අහන ප්‍රශ්න වගේම තමයි. Hi Nilo Fernando. අපි තව ලං වෙනවා ඒ නුඹ මතකේ මතකයිනේ මරුවට තියේ එහෙම වුණොත් කියලා දෙන අනිවාර්යයෙන්ම හරිම ලස්සන හඬ පෞරුෂයක් ඕනේ හරි ලස්සන රූපයක් එක්ක ලස්සන හඬ පෞරුෂයක් තිබුණොත් මෙතනට නේද ඉතින් අනිවාර්යයෙන්ම අපි කෙනෙක් හොයනවා කෙනෙක්ව ගන්නවා ඉක්මනින්ම ඒ කෙනාව අපි ගමු අද නෝල්ලස් නේද කොණ්ඩේ ඔව් මල කස අස්සනනේ සින්දු කියදුන් ප්‍රේමය ඉතින් මතක් කරනෝනේ හරිම පුංචි වෙලාවකට තමයි මම ලයිව් එකට ආවේ පොඩි අසනීප තත්ත්වයකින් මං ඉන්නේ. ඔයාලට මගේ පොඩ දැක්කම තේරෙනවා ඇති. ඉතින් දෙකට 96.3කින් 96.3 හිරුත් එක්ක ඉන්නකලා ගොඩක් ආදරේ මතක් කරා. මම හෙටත් එනවා හරියටම රණාවේට. හිරුවනන්තර ත්‍රිං අද තින තව පැය දෙකක් තියෙනවා. අපිට ආදරේ ගැන කතා කරන්න පුළුවන්. කෝල් එකක් දෙන්න පුළුවන් 0112 346 733 0112 346 733 ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp message එකක් තියන්න 0766 අනුහයතුනයි අනුහයතුනට 0766 අනුහයතුනට ඉතින් හෙට හරියටම රෑ 9 හමාර වෙනකොට මම එනවා Facebook එක පැත්තෙන් Facebook live එකක් අපි හම්බෙමු හෙටත් හරියටම රෑ 9ට මොකද හරිම චූටි වෙලාවකට තමයි ඔයාලව බලන්න ආවේ ඉතින් මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ ආදරෙන් ආපු පළවෙනි live එක තමයි මේ ඉතින් දිගටම හිරුත් එක්ක ඉන්න ඉස්සරහට වැඩ ගොඩාක් තියෙනවා ගිය අවුරුද්දේ මිස් වුණ ආනන්දයක් අපි ඒ දේ ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මොකන්ද කියලා ඔයාලා දන්නවා. ඉතින් දිගටම හිරුත් එක්ක ඉන්න. අලුතට ඉස්සර දැනගන්න පුළුවන්. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න. බයි. හම්බෙමු හෙටත් රණාවේට අනන්ත රෝත්‍රෙන් රණාවේ 30ට ලයිව් එකකින්.